හොඳයි guys අද අපි කතා කරන්න යන්නේ BIOS ගැන. ඔයා පොඩ්ඩකට හිතුවද ඔයාගේ කම්පියුටර් එකේ ඔයා power on button එක ඔබනකොට මොනවාද වෙන්නේ කියලා. මෙන්න මේ ඔයාගේ කම්පියුටර් එකේ power on button එක ක්ලික් කරපු වෙලේ ඉඳන් කම්පියුටර් එක ඇතුලේ ෂණිකව සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි මේ BIOS කියලා. කියන්නේ මේක මාර වේගෙන් වැඩ කරනවා. මේ BIOS තියෙන්නේ කොතනද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් එමය කම්පියුටර් එකේ motherboard එකේ පුංචි chip එකක් ඇතුලේ තමයි මේ BIOS තියෙන්නේ. එතකොට මේ BIOS කියන කතාව ගැන තමයි අද අපි මේ වීඩියෝ එක ඇතුලේදී කතා කරන්නේ. එතකොට මේ BIOS කියන්නේ ICT කියන සබ්ජෙක්ට් එකේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් වල කම්පියුටර් එකේ motherboard එක ඇතුලේ තියෙන ගොඩක්ම ඉන්ටරෙස්ටිං එහෙම නැත්නම් ඉගෙන ගන්න ඕනෙම කියලා හිතන්න පුළුවන් එක කොටසක් තමයි මේ BIOS කියලා කියන්නේ. guys මේ BIOS වලින් කරන්නේ මොකද්ද? මේ BIOS කියන්නේ මොකද්ද කියලා අපි කතා කරොත් එහෙම මේ BIOS කියලා කියන්නේ basic input output system එකක්. එහෙමත් නැත්නම් මේක තියෙන්නේ කොතනද කියලා බැලුවොත් එහෙම motherboard එකේ තියෙන firmware එකක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේකෙන් කරන්නේ මොකද්ද? ඔයාගේ කම්පියුටර් එකේ තියෙන OS එක තියෙනවානේ. මේ OS එකයි ඔයාගේ කම්පියුටර් එකේ තියෙන වෙනම හાર્ඩ්වෙයාර්. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට CPU, RAM, storage devices. මේ වගේ සියලුම හાર્ඩ්වෙයාර් components එකයි මෙන්න මේ OS එකයි අතර communication එක කරන එක තමයි මෙන්න මේ BIOS වලින් සිද්ධ කරන්නේ. මේ BIOS එක ගැන කතා කරනකොට අපිට කතා කරන්න තියෙන second part එක තමයි මේ අපේ කම්පියුටර් එක ස්ටාර්ට් අප් වෙනකොටම මේ BIOS එකෙන් කරන ප්‍රධාන කාර්යයන් ටිකක් තියෙනවා. මේ විදිහට BIOS එකෙන් කරන ප්‍රධාන කාර්යයන් 4ක් තියෙනවා. ඒ ටික තමයි මේ BIOS ඕනෙම BIOS සිස්ටම් එක මේ BIOS සිස්ටම් එක කියලා කියන්නේ මේ BIOS කියන්නේ පොඩි ගිගාබයිට් ගානක පුංචි OS එකක් කියලා හිතන්න. මෙන්න මේ OS එකෙන් කරන ප්‍රධාන කාර්යයන් 4ක් තියෙනවා. ඒ 4 තමයි පළවෙනි එකට අපි කියනවා මේ POST කියලා. එහෙම නැත්නම් power on self test කියලා කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන hardware devices හොඳින් ඒ කියන්නේ best performance කරනවාද කියලා. ඔය hardware components ටික හරියට වැඩ කරනවාද කියලා පොඩි check up එකක් දාන එක තමයි මේ power on self test එකෙන් කරන්නේ. ඊළඟට ඔය කම්පියුටර් එකේ hardware start up එක කරනවා. ඒ කියන්නේ ඔයගේ කම්පියුටර් එකේ තියෙන CPU, RAM, storage devices මේ වැඩ කරන්න පුළුවන් තත්වයට සකස් කරගන්න එක තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඊළඟට boot loader එක කියන ස්ටෙප් එක මෙතනදී සිද්ධ කරනවා. මේ boot loader එක කියලා කියන්නේ ඔයාගේ BIOS එකෙන් ගිහිල්ලා ඔයාගේ කම්පියුටර් හිතමුකෝ ඔයාගේ තියෙන storage device එකකට තමයි අපි කම්පියුටර් OS එක ගහන්නේ. මෙන්න මේ storage device එක තියෙන තැනට location එකට ගිහිල්ලා එතනින් මේ කම්පියුටර් OS එක හොයාගෙන ඒ කම්පියුටර් OS එක start කරන එක තමයි මේ boot loader එකෙන් සිද්ධ කරන්නේ. ඊළඟට මේ CMOS කියන CMOS setup එක CMOS setup කරන එක තමයි මෙතනදී හතරවෙනි එක විදිහට අපිට කියන්න පුළුවන්. මෙන්න මෙතනදී අපි කරන්නේ boot එකේ තියෙන පිළිවෙල. ඒ වගේම වෙලාව. ඒ වගේම මෙතන මේ CMOS එකෙන් කරන තව දෙයක් තමයි ඔයාගේ කම්පියුටර් එකට තියෙන මේ BIOS වලට විදුලිය සපයන එක කරන්නේ මෙන්න මේ CMOS වලින්ම තමයි. එතකොට ඊළඟට මේ BIOS වලින් කරන තව දෙයක් තමයි මේ BIOS එකේ තියෙන මේ CMOS කියන පොඩි බැටරි එකකින් කරන තව දෙයක් තමයි ඔයාගේ කම්පියුටර් එකේ තියෙන දිනය හා වේලාව නොකඩවා පවත්වාගෙන යන එකත් මෙන්න මේ පොඩි CMOS බැටරියෙන් කරන තවත් වැඩ. ඊළඟට අපේ third part එක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ BIOS මේ වෙනකොට ලෝකේ BIOS version දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී කියන්නේ එක motherboard එකේ motherboard එකට BIOS එකේ එකම කාර්යය තමයි සිද්ධ වෙන්නේ. ඒ වුණාට මේ interface එක කියන දේ චුට්ටක් වෙනස් වෙනවා. එතකොට මේ interface අතරිනුත් UEFI
කියන ඉන්ටර්ෆේස් එක වගේ BIOS සිස්ටම් එක වගේම legacy කියන BIOS සිස්ටම් එකත් අපිට මේ වෙනකොට බලා ගන්න පුළුවන්. මේ වෙනකොට ලෝකේ වැඩිපුරම මේ දෙක තමයි මේ වෙනකොට ලෝකේ හඳුන්වලා දීලා තියෙන BIOS සිස්ටම් දෙක. එතකොට මේ සිස්ටම් දෙක අතර දැන් UEFI එකේ දැන් අපි හිතමු ASRock motherboard එකයි ASUS motherboard එකයි ගත්තොත් මේ motherboard දෙකේ තියෙන BIOS version දෙක වෙනස්. ඒ සිද්ධ වෙන කාර්යයන් දෙකම එකම කාර්යය තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ legacy BIOS කියන එක ගත්තොත් මේකත් කම්පියුටර් එකෙන් කම්පියුටර් එකට HP කම්පියුටර් එකක තියෙන එකක්, Toshiba කම්පියුටර් එකක් ගත්තොත් ඒකේ තියෙන තව එකක්, MSI එක ගත්තොත් ඒකේ තියෙන තව එකක්. මෙන්න මේ විදිහට legacy එකත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ legacy BIOS කියන්නේ මේ දෙක ගැන අපි කතා කරොත් එහෙම මේ BIOS කියන සිස්ටම් එකේ ආවේ මුලින්ම ආවේ legacy. ඒ කියන්නේ මේක තමයි first එක. මේක 2 මේකෙදි ස්ටෝරේජ් මේකේ තිබ්බ විශේෂ දේවල් ගැන ටිකක් කතා කරොත් එහෙම මේ legacy කියන එක පරණයි. ඒ වගේ මේක ටිකක් ස්ලෝ. ඒ කියන්නේ ඔය කම්පියුටර් එක ස්ටාර්ට් අප් වෙන්න ටිකක් වැඩිපුර වෙලා යන මේ legacy කියන BIOS එක ඔය කම්පියුටර් එකේ තියෙනවා. ඒ වගේ මේකේ තව දෙයක් තියෙනවා. මේ legacy කියන එකට ඔයාලට එන්ටර් කරන්න පුළුවන් storages devices ප්‍රමාණය සීමා සහිත වෙන. ඒ කියන්නේ ඔයාලට 2.1 TB කියන drivers වලට විතරයි මේ legacy BIOS එක ඇතුළතදී භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන BIOS එක තමයි අද කාලේ කම්පියුටර්ස් වල දෙන මේ මගේ කම්පියුටර් එකේ තියෙන BIOS එක UEFI කියලා කියන්නේ. මේක ගැන කතා කරොත් එහෙම මේක තමයි දැන් වර්තමානයේ පාවිච්චි වෙන BIOS mode එක. මේකත් මම අර කලින් කිව්ව විදිහට ASUS motherboard එකක් ගත්තොත්, Falcon motherboard එකක් ගත්තොත්, තව MSI motherboard එකක් ගත්තොත් මේ motherboard තුනේ තියෙන BIOS mode එක එකකට එකක් වෙනස් වෙනවා. ඒ වගේම මේ BIOS mode එක කියන්නේ වෙන කාර්ය BIOS එකෙන් වෙන කාර්ය එකමයි. මේක හරි ඉන්ටර්ෆේස් එක කියන්නේ මේක graphical user interface එක. මේ කියන දේ පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ legacy එකයි BIOS එකට පස්සේ මේ UEFI කියන එකේ තියෙන වෙනස මොකක්ද කියලා අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මේක ටිකක් වේගවත් අරකට වඩා. ටිකක් නේ මේක හොඳටම වේගවත්. ඒ වගේම අරකට වඩා මේක ගොඩක් secure අතින් ගත්තොත් මේක ටිකක් security වැඩියි. ඒ කියන්නේ මේක ගොඩක් ආරක්ෂිතයි. ඊළඟට මේකෙදි අරකේ තිබ්බ 2.1 TB drivers. ඒ කියන්නේ ඔයාලට hard storage device ගන්නවා නම් legacy එකේ 2.1 TB වෙනකන් විතරයි ඔයාලට storage devices පාවිච්චි කරන්න පුළුවන් වුණේ. ඒ වුණාට මේ BIOS එකේ මෙන්න මේ UEFI කියන version එකේදී ඔයාලට විශාල drivers ප්‍රමාණයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි මෙතනදී graphical user interface එකක් අපිට දීලා තියෙනවා. legacy එකේදී වගේ keyboard එක විතරයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට මේ UEFI කියන BIOS version එකේදී වගේ mouse එක පවා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් ලස්සන BIOS version එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ දැන් බොහෝ මෙයක් තියෙන නවීන පරිගණක වලට එමන් නැත්තම් new generation computers වලට එන්න මේ UEFI කියන BIOS version එක. හොඳයි අපි fourth part එක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද ඔයාගේ BIOS එකට log වෙන්නේ කියන එක. මෙතනදී ස්පෙෂල් කීස් වගේක් තියෙන මේක කම්පියුටර් එකෙන් කම්පියුටර් එකට වෙනස් වෙනවා. සමහර කම්පියුටර් වල delete කියන එක එනවා. සමහර කම්පියුටර්ස් වල F2 කියන එක එනවා. සමහර කම්පියුටර්ස් වල F12 එනවා. සමහර කම්පියුටර්ස් වල escape කියන එකත් එනවා. ගොඩක් වෙලාවට මේක start up loading screen එක ඔය කම්පියුටර් එක on කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයගේ loading screen එකේ තියෙනවා. ඔයගේ BIOS key එක මොකක්ද කියලා. එහෙම නැත්නම් ඔය කම්පියුටර් එකේ motherboard එකේ version එක select කරලා ඔයාලට මේ BIOS එකේ version එක හොයාගන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට මේ BIOS version එක ආගේ කියන්නේ BIOS version එකට අදාළ BIOS key එක හොයාගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ කම්පියුටර් එක මේකේ step 3කින් කරන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එක මුලින්ම ඔයා කරන්න ඕනේ restart කරන එක. ඊළඟට ඔයාගේ BIOS key එක enter කරන එක. හොයාගත්ත BIOS key එක enter කරපු ගමන් ඔයාට වගේ BIOS menu එකට
ලොග් වෙන්න පුළුවන්. අපේ අවසාන පාර්ට් එක විදිහට එහෙම නැත්නම් පාර්ට් 5 එක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ මේ BIOS කියන දේ පාවිච්චි කරලා අපිට මොන වගේ දේවල් කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගොඩක් වෙලාවට අපිට වැඩිපුරම කරගන්න පුළුවන් ඔය කම්පියුටර් එකේ hardware device වල තියෙන මොකක් හරි issue එකක් තියෙනවා නම් ඒ issue එක මේ BIOS වලින් fix කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් hardware device වල ඒක निराකරණය කරගන්න පුළුවන්. වගේ කම්පියුටර් එකේ ස්පීඩ් අප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් කාර්ය සාධන මට්ටම පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඔය කම්පියුටර් එකේ ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තමයි ඔයාලට BIOS එකෙන් කරගන්න පුළුවන්. මම අර කලින් කිව්ව දෙයෙන් චුට්ටක් මතක් කරලා ඉන්නම්. මොකද්ද මේ දෘඩාංග ගැටලු නිරාකරණය කරනවා කියලා කියන්නේ? මම නැත්තම් solve devices problem. මෙතනදී මේ devices problem එකක් solve කරනවා කියලා කියන්නේ ඔයා හිතන්න ඔයාගේ කම්පියුටර් එකේ දැන් front panel එක තියෙනවානේ. මේ front panel එකේ තියෙන audio jack එකක් වැඩ කරන්නේ නැහැ. සමහර වෙන්නේ මේක BIOS වලින් disable වෙලා තියෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි එතකොට ඔයාට ඒකට කොච්චර ගැහුවත් ඔයාගේ මේ devices plug කරත් ඔයාට ඒ කිසිම audio එකක් output කරගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ දේවල් ඔයාට BIOS වලින් ගිහලා enable කරගත්තොත් සමහර විට ඒකේ BIOS mode එකෙන් ඒක disable වෙලා තියෙනවා වෙන්න පුළුවන් ඉස්සර front panel එකේ තියෙන audio set එක. ඒක නිසා ඔයාට පුළුවන් ඔයාගේ computer එකේ තියෙන hardware issues මේකෙන් fix කරගන්න කියලා කියන්නේ අන්න ඒක නිසා තමයි. හොඳයි guys, අද වීඩියෝ එකෙන් අපි කතා කරේ BIOS කියලා කියන්නේ මොකක්ද කියලා. මම මෙතනදී කතා කරේ BIOS ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි ඕගලන්ට දුන්නේ. මේ BIOS වලින් මීට වැඩිය තව ලොකු දේවල් අපිට කරගන්න පුළුවන් අපි හිතනවට වඩා. මේ BIOS use කරලා අපිට හිතා ගන්න බැරි දේවල් කරන්න පුළුවන්. මේ BIOS version එක update කරලා ඒ computer එක speed up කරගන්න පුළුවන්. මේ BIOS ඇතුළත තියෙනවා පොඩි practical path එකක්. ප්‍රැක්ටිකල් පාත් එක මම part 2 වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.